Steel. ඔයාට ෂුවර්ද ඔයාට විශ්වාස නැහැ කියලා? මට නන්න සමහරට ස්ටීල් කරනවා ඇතිව දන්නවනේ යා කොහොමද කියලා. ඔයා දන්නවනේ යා කොහොමද කියලා. එහෙමද ඔයා මං ගැන හිතන් ඉන්නේ? එහෙමද ඔයා මං ගැන හිතන් ඉන්නේ? දැන් ඔක නවත්තනවද? මං දැන් හඳුන්වා දෙනවා අලුත් නවීකරණය කළ ඒ වගේම ගොඩක් කඩවසම් පෙනුම ඇති සයිබර් අවකාශයට සම්බන්ධ කර තිබෙන රොබෝ යන්ත්‍රය. පිළිගන්න සයිට්‍රෝ. මොකද්ද මේ? තවත් එකක්? ඇත්තටම ඔයාලට කියන්න කලින් එක මීට වැඩිය පොඩ්ඩක් පොඩි. අඩුපාඩුත් වැඩි. හැබැයි මම මේක හොඳට හරි ගස්සලා තියෙන්නේ. තරකම නෑ. මෙයා ගොඩක් වේගවත් වගේ. මෙයාට මොනවත්ව කරන්න පුළුවන්? ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. හිතුවට වඩා මෙයා නම් හොඳයි වගේ. හොඳ පාරවල් ටිකකුත් තියෙනවා. එයාට ඔයා හිතනවට වැඩිය තව දේවල් පුළුවන්. ෆෙරස් කියලා තියන්න අපිට ඕනම දෙයකට ලෑස්ති වෙලා ඉන්න කියලානේ. ඉතින් මං හිතුවා අපි සටන් වලට යද්දි මේ වගේ කෙනෙක් ඉන්න එක හොඳයි කියලා. නියමයි. දැන් මට ගෝලයෝ දෙන්නෙක්ම ඉන්නවා. සමාවෙන්න ඕනේ. ඔයා දැන් මේ කිව්ව ගෝලයෝ දෙන්නගෙන් එක්කෙනෙක් මමද? සමාවෙන්න. ඔයා කැමති මොනවා කියනවටද? දෙවෙනි නිලධාරියා? පුරෝහිත? සහායකයා? නැත්නම් රසික සංගමේ සභාපති? මොකද? මේ බලන්න අපි මැක්ස් ස්ටීල්. මට බෑ ඔයාගේ ගෝලෙක් වෙන්න. මොකද මට තමයි වැඩි මිල්ලුම. ඔයා එහෙමද හිතාගෙන ඉන්නේ? ඕක අතාරින්න. මොකද කියන්නේ අපි අපිට මැක්ස් නකල් හෙඩ් කියලා කිව්වොත්. ඔව් එනම නම් හරියටම ගැලපෙනවා. මං හිතන්නේ මට අමතකුණා මගේ ටර්බෝ බලයෙන් උපකරණවල බලය වැඩි වෙනවා කියන එක. මම අපිට සමහරට ඒකට මොනාරි කරන්න වෙයි. බලය විහිදවමු! මම මැක්ස් මැග්‍රාත් මේ පිටිපස්සෙන් යාළුවා ස්ටීල්. ඔයාලා හරි. එයා ඒලියන් කෙනෙක්. මම බලය ඇති කරනවා ස්ටීල් ඒක හරියට පාලනය කරනවා. අපි දෙන්න එකතු වුණාම ඒක කාටවත් පරාද කරන්න බැරි අපූර්ව ශක්තියක් වෙනවා. දන්නවද? අපි සතුරන්ට එරෙහිව සටන් කරනවා. මේ ලෝකය බේරගන්න. අපි තමයි මැක්ස් ස්ටීල්. ගොහොමද මොනවද කරන්නේ? මගේ ළඟට නම් එන්න එපා ආයෙමත් විනාශකාරයා. ඔයාට දැනගන්න මේ කියන්නේ මේක STA ප්‍රදේශයක්. STA කිව්වේ? ඒ කිව්වේ අධිතාක්ෂණික පර්යේෂණ ප්‍රදේශයක්. අයියෝ කලින් වෙච්ච දේ අමතක කරන්න. මට වගේ පුංචි විද්‍යා පරීක්ෂණේ විනාශ කරන්න ඕනුන් නැහැ. මොකද්ද කිව්වේ? මගේ පුංචි විද්‍යා පරීක්ෂණේ? ඔයා පොඩ්ඩක් කටවහගෙන ඉන්නවද? මං අද මෙතන යන්නේ නැහැ ඔයාගේ ටර්බෝ බලය ඕවර්ලෝඩ් වෙන ප්‍රශ්නේ විසඳලා මිසක්. ඕක අමතක කරලා ඔයාගේ ස්කේට් බෝඩ් එක අරගන්න. ඕක පස්ස කරන්න පුළුවන් නේ. මැක්ස් කටවහගෙන ඉන්නවද? අපි දැන් උත්තරේ ළඟටම ඇවිල්ලා තියෙන්නේ ගොඩක් දුරට. ස්ටීලුයි මයි අද හොඳ කණ්ඩායමක් විදිහට වැඩ කරා. ස්ටීල් මං හරිනේ. අපි අපිට නම දාගෙන තියෙන්නේ ස්ටීල් ටීනස් කියලා. පේනවනේ කාටද දැන් වැඩි තැන තියෙන කියලා? දාන්න 5ක්. ඔය දෙන්න ගොඩක් යාළු වෙලා වගේ. ඔව් මේ වැඩේ නිසා අපි දෙන්න ගොඩක් එකතු වුණා. ඒක ඉතින් වැඩවලට පාවිච්චි වෙන බැඳීමක් විතරක් නෙමෙයි. අපි අතර තියෙන හොඳ යාළුකමකුත් නේද? ඔව් මට පේනවා. ඔයාලා අතර විහිළුත් ගොඩක් තියෙනවා වගේ. ඒක නෙමෙයි. ඔයාට අපි ඉවර කරපු වැඩක් පෙන්වන්නද? හැබැයි අල්ලන්න බෑ. මෙන්න පිළිගන්න වැඩි දියුණු කළ අලුත්ම. ඒ වගේම පෙනුමෙන් තාමත් කඩවසම් සයිට්‍රෝ. ඔයාගේ කලින් හදපු ඒවට වෙච්ච දේවල් එක්ක බලනකොට මේකට නම් ඔයාලට ගොඩක් මහන්සි වෙන්න වෙයි. කඩවසර ඇතුල්වීම කලබල කෙරුවොත් ලේසි කිරණ මගින් විනාශ කරලා දානවා. කොහොඹ වෙඩිවැල් ආරක්ෂා දෙගුණේ එක්ක බේබි ශර්මි හර්බල් සබන් අපිටමයි.
පරම්පරා ගණනාවක් පුරා මව්වරුන්ගේ තේරීම අංක. ස්ටීල් මායාගේ ආරක්ෂක පද්ධතිය තවත් ශක්තිමත් කළා. නවීන ආයුධත් එකතු කරලා එයාට පියාඹන්න පුළුවන් හැකියාවක් තියෙන පද්ධතියකුත් සම්බන්ධ කරා. දැන් ඔයාට කරන්න පුළුවන් හැමදේම වගේ සයිට්‍රෝටත් කරන්න පුළුවන්. ඕ මේ මොකද එලාම් එක වදින්නේ? අනේ මන්දා. එන්න අපි ගිහින් බලමු. යමු ස්ටීල්. යමු ස්ටීල්. මොකක්ද ඒ ගඳ? කවුරු හරි කුණු බාල්දියක්වත් හලාගෙන ගිහින්ද? අනවසරෙන් ඇතුල් වෙච්ච කාට හරි පහර දීලා. එයා කවුරුනත් අපේ රහස් කුටියට ඇතුල් වෙන්න හදලා. මොකක්ද හේතුව? මම නම් දන්නේ නැහැ. හැබැයි තනියම නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. මොකක්ද ඇත්තටම මේ රහස් කුටිය? නරක දේවල් හිර කරලා තියෙන තැන. දැන් කණ්ඩායම දෙකට බෙදලා හැම අස්සක් මුල්ලක්ම හොඳට පරීක්ෂා කරන්න. නියමයි. අපි එකතුලා මෙයාලව අල්ලගමු. ටීනස් මැක්ස් මෙහෙයුම පටන් ගමු. මේ මැක්ස් මේ වැඩත් කරුණා කරලා විනාශ කරන්න නම් එපා. ටීනස් විමයි කණ්ඩායමක් හැදුවා විතරයි. එහෙම නේද ටීනස්? ඒක නම් එහෙම තමයි මම මේ කියන්න අපි ගියේ. දෙන්නට මේක හොඳටම කරන්න පුළුවන්. මෙයාට තේරුම් කරන්නකො ටීනස්. ඒ වුණාට මම නම් හිතන්නේ ඔයාලා දෙන්න තමයි එකට ඉන්න ඕනේ. මොකද ඔයාලා දෙන්නටමනේ ටර්බෝ ශක්තිය එහෙමත් ඕනේ වෙන්නේ. ඒකත් හරි. ඒකත් හරි. කොහොමත් සයිට්‍රෝ තමයි මගේ සගයා. එයාගේ ඊළඟ තේරීම මමයි මැක්ස්. සීලෙන් තමයි. කෝලන් වැඩ පටන් ගන්න වෙලාව හරි සයිට්‍රෝ. මැක්ස් ස්ටීල් මට කියන ඔය මෝඩයෝ දෙන්නගේ සයිට්‍රෝගේ රිමෝට් එක හැංගුවේ කවුද? ඔයාට ඔටෝ මෝඩ් එකක් දුන්නේ නෑ නේද? සයිට්‍රෝ මේක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඇත්තටම මේක නම් කොහෙත්ම වෙන්න බැරි දෙයක්. මන්නන් කියන ටීනසුයි මායි හොඳම සහෝදරයෝ සගයෝ යාළුවෝ. අනික ඔය දෙන නිකන් වැඩ කරනවා විතරයි. ඒක සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. ඔයා දන්නවද මැක්ස්? ටීනස්යි මායි අතර සම්බන්ධතාවයේ තියෙන විද්‍යාත්මක පරීක්ෂණ වලට ඒත් ඔය දෙන්නක සම්බන්ධ තියෙන පීසා කන්න විතරයිනේ. ඇයි එහෙම ඇවිදින්න? සයිට්‍රෝ එපා. ටීනස්. ටීනස් ඔයා හොඳින්ද? මොකද උනේ? අපේ සයිට්‍රෝ එයා ගියා. ඉවරයි. එයා රහස් කුටිය පැත්තට යන්නේ. පේන විදිහට නම් එයා ලොකු විනාශයක් කරයි වගේ. අපොයි ඔයා එහෙනම් බොරුවක් නෙමෙයි කියලා තියෙන්නේ. ඔයා ඇත්තටම එයාට අලුත්ම ආයුධ දීලා තියෙනවා. ෆෙරස් මේක දැනගත්තොත් ඉවරයි. ටීනස් දැන් ඔයාගේ මේ පිස්සු රොබෝව නවත්තන්න. මම මේ උත්සාහ කරනවා. අනේ මන්ද කොහෙද කියලා එයාගේ රිමෝට් එකක් නැති වෙලා. කොහොමද එහෙම දෙයක් උනේ? මේක හරියන්නේ නැහැ. අපේ ප්‍රහාර වලින් කිසිම වැඩක් වෙන්නේ නැහැ. මේ කරදර ඉවර වෙච්ච ගමන්ම මට ඔයාලත් එක්ක ලොකු කතාවක් තියෙනවා. ලෑස්ති වෙලා ඉන්න. මට අදහසක් ආවා. දන්නවනේ ඉතින් මං උපකරණයක් ඇල්ලුවම වෙන්නේ මොකද්ද කියලා? ඒක හරියන්නේ නෑ මැක්ස්. නෑ ඒක තමයි හරියන්නේ. ඔයාට අරයා විශ්වාසයිද? ඔයා එයා වෙනුවෙන් කරපු හැම දෙයක්ම වතුර ගියා ටීනස්. හොඳ වැඩේ ලං කරගත්තා. හොඳයි එහෙනම් යකඩ කොල්ලෝ. ඔයාට දැන් නිදා ගන්න වෙලාව. ඔයා දැන් පිපිරෙන්නයි හදන්නේ. කිව්වනේ ඒක හරියන්නේ නෑ කියලා මං එයාව ටර්බෝ බලය ඔරොත්තු දෙන විදිහට වැඩි දියුණු කළා. මගේ වැරද්ද. හොඳ වැඩි දියුණු කිරීමක් නේද මැක්ස්? ස්තුතියි ඒක දැන්වත් කිව්වට. ඇත්තමයි. මේ වැඩේ හිතුවට වඩා ලොකු කරදරයක් වෙන්න යන්නේ. ඔයාට මේ ප්‍රශ්න විසඳන්න බැරි නම් අපිට පුළුවන් මේක විසඳන්න. ස්ටීල් අපි මේ විකාර රොබෝව විනාශ කරලා දාමු. ආයෙමත් පාරක් බලය පිහිටුවමු. අනේ මන්ද මේවා කොහෙන් ආවද කියලා මං ඒක කොහොම හරි හොයා ගන්නවා. අනවසර ඇතුල්වීමක් ඇතුළුනොත් ලේසි කරන මගින් විනාශ කරලා දානවා.
මේක තමයි අද දවසේ පහර. අපිට පුරුදු ප්‍රහාරයම දෙන්න වෙයි වගේ නේද? ඔන්න බලාගෙන. ඇයි ඔයාලා යා වෙනස් කරේ? කවුද ඉතින් හිතුවේ මෙහෙම දෙයක් වෙයි කියලා? ඔන්න බලාගෙන මැක්ස්. එයාගේ තරම ලොකු වෙන තරමට පාරක් සැර වැඩි. පාර දෙමු. ඔන්න බලාගෙන. ආයි පාර දෙන්න. අපිට තව ශක්තිය ඕන වෙනවා මේ යෝධ රොබෝව නවත්තන්න. බලය විහිදුවමු. ශක්තිමන්තයා! එයා රහස් කුටියට ඇතුල් වෙනවා. යමු. Max Steel. අධික විශසහිත සැලකියුත් තරම විකරන අඩි පාරක් මේක හොයාගන්න ලේසි වෙයි. හරි හොයාගත්තා. මැක්ස් මෙයා නිකන් පිස්සුවෙන් මෙතන විනාශ කරනව නෙමෙයි. එයා මොනවාරි දෙයක් හොයනවා. ඉස්කෘපුණියනක්වත් ඕනෙලා දන්නේ ඔළුවේ ඇනේ තද කරගන්න. බලාගෙන. හොඳයි. ඔය සෙල්ලම හොඳටම ඇති. දැන් තමයි වෙලාව ඔයාව ඉවරයක් කරන්න. ඔයා ඔතනද? තමුන් කවුරු වුණත් මැක්ස් දැන් බිසි. මැක්ස් විනාශ වෙන්න යන්නේ. සමා වෙන්න. මැක්ස් ඔන්න බලාගෙන. මම විසි වුණා. අනවසරෙන් ආපු කෙනා මෙන්න මේක ඇතුලේ. අපි මෑත් එක සටන් කරනවද නැත්නම් කානුවකට දාලා වතුර එකක් ගහනවද? දෙනම ඔක මෙහාට. තමුන්ට මොනවද ඕනේ? මොනවද ඕනේ වෙලා තියෙන්නේ? අපෝ. ළමයි එළිය නවත්තන්න බැරි රොබෝ කෙනෙක් හැමදේම විනාශ කරලා දානවා. ඉතින් මට පේන්නේ හැමදේම ගොඩක් නරකතට හැරිලා වගේ. මෙහෙ සේරම හොඳින් කමාන්න. එයා කියනවා නම් හොඳින් වෙන්නේ නැති. මං සයිට්‍රෝගේ රිමෝට් එක හොයාගත්තා. ඔන්න මං ආපහු ආව සයිට්‍රෝ. දැන් ඔයාගේ සෙල්ලම් ඉවරයි. අනේ මන්ද දැන් කාලේ ළමයි කියන දේ අහන්නෙම නෑනේ. ඒක තමයි මටත් තේරෙන්නේ නැත්තේ. ඇයි මේක වැඩ කරන්නේ නැත්තේ? සමහරවිට ඕක පුරාම ජරාව ගෑවිලා හින්දාත් දන්නේ නැහැ. නෑ මට විනාඩියක් දෙනවද? මොකටද? අපි සයිට්‍රෝගේ දුරස්ථ පාලක බලය වැඩි කරද්දී එයාව පාලනය කරන්න පුළුවන් දුර ප්‍රමාණයක් වැඩි කළා. මට හිතෙන විදිහට කවුරු හරි එයාගේ පාලන සංඥා හැක් කරලා අර ආපු කෙනා තමයි ඒක ක්‍රියාත්මක කරන්නේ නැත්තේ. මෙච්චර වෙලා සයිට්‍රෝ පාලනය කරලා තියෙන වෙන කෙනෙක්. ඒ මොකටද? ඇයි එයාලා එහෙම දෙයක් කරන්නේ? පරිස්සමෙන්. මේක තමයි ලෝකේ තියෙන අති භයානකම රසායනික අවිතීන ගවඩාව. හැම සතුරෙක්ගේම රාජසන්තක කරපු බඩු තියෙන්නේ. මේක ඇතුලේ තමයි ඩොක්ටර් සෑන්ඩ්ගේ බෝම්බේ තියෙන්නේ. ඒක සියලුම රසායනික ද්‍රව්‍ය දාලා හදපු ජීව විද්‍යාත්මක රසායනික අවියක්. ඒකේ විෂයෙන් පුළුවන් කිලෝමීටර් 40ක සීමාව ඇතුලේ ඉන්න සියලුම දෙනාව CDB ඉතුරුම් සමගින් ඩෙබිට් කාඩ් පත්හිමියන්ට වසර පුරා අසමසම වාසි රැසක්. එක විනාඩියකින් විනාශ කරලා දාන්න. ඒක තමයි මගේ ප්‍රතිජීවකයා. ඩොක්ටර් සෑන්ඩ් දැන් නෙමේ කැගක් මුලක් තේරෙන්නේ. නැවත හමුවීම සතුටක් මැක්ස් ස්ටීල්. ඒක හොඳට ඔයා කළා. කැමති දෙයකට. ඇත්තටම ඔව් ඒක හොඳට පුරුදු වෙලා. එයාලා බය වුණා නේද? නැතුව හොඳටම බය වුණා. ඔයාගේ අවාසනාවට මට ආයෙත් ඔයාව දකින්න ලැබෙන එකක් නැහැ. මොකද ඔයයි ඔයාගේ යාළුවෝ ටිකයි දැන් පිපිරෙන්න යන්නේ. මං හිතන්නේ ඒක ගැන දුක් වෙනවා ඉන්න එකක් නැහැ. මේක තාම ඉවර නෑ. මේ මොනවද මේ යන? මේවා එන නෙමෙයි. අපි මේවා අක්‍රිය කරන්න ඕනේ පිපිරෙන්න කලින්. හරි මට තේරුණා.
පහත ප්‍රදේශවල ලේස පාලම දැම්මම ඉවත් කරන්න. ඒ කරදරකාරයා වික්මට අල්ලගන්න වෙනවා. අපි ආව අල්ලගන්නම් ෆෙරසංක. එපා ඔයා සයිට්‍රෝගේ පස්සෙන් ගියොත් එහෙම ඩොක්ටර් සෑන්ඩ් ඔයාව දකිනවා. මංගාව තියෙනවා අදහසක්. මේක මං කොහොමද රොකට් එක වේගෙන් පියාඹන රොබෝ කෙනෙකු මේ වගේ මෝටර් සයිකලයකින් ගිහින් අල්ලන්නේ? මේක ටර්බෝ සයිකල් එකක්. ස්ටීල්ගේ උදව්වෙන් අපි හොයාගත්ත ඔයාව කඩන්න පුපුරවන්නේ නැතුව තාක්ෂණය පාවිච්චි කරන්න විදිහක්. කොහොමද ඒක ලේසි වැඩක් නෙමෙයි. ස්ටීල් වතුරු මූණක් විදිහට පාවිච්චි කරලා ඒක බලගන්නවන්න පුළුවන්. ඒ ටර්බෝ ශක්තියෙන්. ඉතින් මොකටද තවත් බලගන්නේ නගින්න? ඕ යනගම විස්තර කියන්න. ඔයාට හිතාගන්නවත් බැරි මෙයාට කරන්න පුළුවන් දේවල්. සෑන්ඩ් බොම්බේ අන්තිමට එනම් සුදුසු කෙනා ළඟටම ආවා. මෙහාට දෙනවා ඔක. ඒක නම් හොඳටම කරා. තමුන් හරිනම් මේ වෙනකොට තමුන් පිච්චිලා අලු වෙලා ඉන්න ඕන. ඔයාට නම් හොඳටම පිස්සු. ඕහෝ ඔයාට මේ ගැන කිසිම අදහසක් නැහැ. එහෙනම් බලා ගන්නවා. තමුන් මට පිස්සු කියලානේ හිතන් ඉන්නේ. මේකෙන් පස්සේ බලමු. මේ බෝම්බය තුළ තියෙන විෂ වලින් මාව තවත් ශක්තිමත් කරයි. පරිස්සමෙන් බලාගෙන. මේ බෝම්බේ උග්‍ර විස බෝම්බයක්. ෆිෂි අපි මේ දෙන්නට මොකද කරන්නේ? ඔව් අපි එහෙම කරමු. ෆිෂි? ඔව් ඔයා යාව දන්නේ නැහනේ. එයා හැම වෙලෙම කතා කරනවා ප්ලාස්ටික් මාළුවෙක් එක්ක. ඒකත් කතා කරනවද? මාත් එක්ක නම් කතා කරලා නැහැ. ඔව් ඒක නියම අදහසක්. ඔයා කියන්නේ යාළුවට ඉඩ දෙන්න කියලානේ මාව බලවත් වෙනවා බලන්න. මහතුරුනි ඔයාලා ලෑස්තිද මම බලවත් වෙනවා බලන්න. එහෙම වෙද්දී ඔයාලවත් ඒ විෂයෙන් විනාශ වෙලා යයි. මම ඔයාලට එහෙම දෙයක් කරන්න අනුදුනේ නැහැ. නෑ ඒක කලේ මම. ගිල්ලාර බෝම්බ ගන්නවා. තුන්දෙනෙක්ම ඉන්නෝ සටන් කරන්න. නෑ 4 දෙනෙක් ඉන්නවා. හැබැයි එයා බයික් එකක්. හරි එහෙනම් බලමු කොහොමද සටන් කරන්න කියලා. සටන ආරම්භ කරන්න. මගේ පොන්චි යාළුවනේ. ස්ටීල් බලය විහිදුවමු. පියාසුර බලය. බලාගෙන නෑ. තමුන් දන්නවද මට ගොඩක් සතුටේ තමුන් අර රොබෝ අතින් විනාශ වෙච්ච නැති එකට. ඒ මොකද දන්නවද? මේක වෙන්න ඕන මගේ අතින්. ටීනස් මට උදව්වක් ඕනේ. සයිට්‍රෝගේ ආයුධ ක්‍රියා විරහිත කරලා එයාගේ සේරම එකට හිර වෙලා. හැබැයි එකක් ඇරෙන්න. කට්ටියම ලෑස්ති වෙන්න. අන්තිම හුස්ම ටික සතුටින් ගන්නවලා. මොනවා? මං හිතනවා ඔයා මට කරන්න වැඩක් ඉතුරු කරන එකක් නෑ කියලා.
තුන් දෙනාම හොඳට වැඩේ කළා. සයිට්‍රෝයත් හොඳට කලා ඩොක්ට සෑන්ඩව අපි අත්තඩන් ගොට ගත්තා. දැම් මේ පලාත ආරක්ෂිතයි අපි දැන් යන්න ඕනේ. ඒක හරි. ඕ ඒත් ෆෙරසංකල් මේ ඩොක්ටර් සෑන්ඩ කොහොමද මෙච්චර විස්තර දන්නේ එන්ටෙක් එකේ? එයා THI එකේ වැඩ කරන්න කලින් වැඩ කරේ ඇත්තටම එන්ටෙක් එකේ. එයා මුලකාරයෙක්ගෙත් සමහර වෙලාවට උම්මන්තකේ. ඔය දෙන්නට මං ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේ ටර්බෝ සයිකලේටයි ටර්බෝ ආයුධවලටයි. ඔය දෙන්න ඇත්තටම හොඳ කණ්ඩායමක්. මැක්ස් ඔයා නාගත්තනම් හොඳයි. මොකද්ද මම නාගන්න ඕනේ? ඔයයි නාගන්න ඕනේ. මැක්ස් මම නම් හිතන්නේ ඔය දෙන්නම නාගත්තොත් හොඳයි.